සුබ දවසක් ෆොටෝග්‍රැෆි වලට ආදරය කරන හැමෝම අයිබෝන් කියලා පිළිගන්නවා. මගේ මේ අලුත් වීඩියෝ එකට මම හිතනවා මගේ කලින් වීඩියෝස් වල නරඹන්න නැති කියලා. ඉතින් ෆොටෝග්‍රැෆි සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න ගැටලු මම හිතනවා මේ එන්ට්‍රි ලෙවල් එකේ ඉන්න අයට සහ ෆොටෝග්‍රැෆි ෆීල්ඩ් එකේ ඉන්න අයට ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා මම හිතනවා. ඉතින් අද මම කතා කරන්නේ ගොඩක් වෙලාවට මේක ටිකක් අර තියරි පැත්තට යන ලෙසන් එකක්. එතකොට දැන් මම කලින් කතා කරලා තියෙන රූල් ඔෆ් තර්ඩ් ගැන. මේකේ රීති කියන දේවල් තියෙනවා ෆොටෝග්‍රැෆි වල. ඒ රීති කොහොමද වැදගත් වෙන්නේ ඔයාගේ ෆොටෝග්‍රැෆි ස්කිල් එක ඩෙවලොප් කරන්න, කම්පිටිෂන් එකට දැම්මට පස්සේ ඔයාලා වින් කරන්නේ කොහොමද? මම කලින් මගේ වීඩියෝස් වල මම කතා කරලා තියෙනවා ඇත්තටම. ඉතින් තව පාඩමක් විදිහට මම මේක පොඩ්ඩක් යොදාගත්ත රූල් ඔෆ් තර්ඩ් කියන එකේදී මේ 3-2 රීතියේදී මිනිස්සුන්ගේ ඇස රැඳවන්න පුළුවන් තැන් තියෙනවා. මෙන්න මේ අපි ගැඹුරට ගියොත් ෆොටෝ එක මොකක් හරි ෆොටෝ එකක් අරගෙන මිනිසුන්ගේ දැන් අපි ෆොටෝ එකක් ගනිද්දි ගොඩක් වෙලාවට අපි බලනව නේද කියන්නේ මිනිසුන්ගේ ඇහැ යන තැන් අපි බලනවා. මිනිසුන්ගේ ඇස් රඳවන්න පුළුවන් තැන් තියෙනවා. ඔයාලා ෆොටෝ එකක් ගත්තොත් ඔයාලා ෆොටෝ එකක් බැලුවොත් ඔයාලගේ ඇහැ යන තැන් කීපයක් තියෙනවා. අපි නොදැනුවත්ම එක ඒ අපේ ඇහැ යනවා. දැන් මේ ෆොටෝග්‍රැෆි කියන දෙය ෆොටෝග්‍රැෆි කියන ෆීල්ඩ් එකේ කලාවක්. මේ කියන්නේ චිත්‍ර ශිල්පීන්ගේ කියලා මම කලින් කියලා තියෙනවා. ඉතින් ඒගොල්ලොන්ගේ තියෙන දේවල් රීතීන් ගොඩක් දුරට මේ ෆොටෝග්‍රැෆි වලට බලපාලා තියෙනවා සහ අපේ ඇහැ යන තැන් තියෙනවා කිහිපයක්. ඔක ඇත්තටම අපි ෆොටෝ එකක් කොටස් 9කට බෙදුවොත් අපි කියනවා ගොඩක් වෙලාවට ෆොටෝ එකක් කොටස් 9කට බෙදන්න පුළුවන්. මේ මම ඔයාලට ෆොටෝස් ටිකක් දාන්නම් බලන්න. අපි ග්‍රිඩ් යූස් කරලා ගොඩක් වෙලාවට මේ දේ කරනවා. ඉතින් ඇත්තටම මම මේ කතාව ඔයාලට මේ කියන්නේ දැන් ගොඩක් වෙලාවට ඔයාලා ගන්න ෆොටෝ එක මිනිස්සුන්ගේ ඇස යන තැන් ඔයාලගේ ඇහැ යන තැන් තමයි මම මේ ෆොටෝ එකෙන් පෙන්වන්නේ. මේ ලෙසන් එකේ මම අද කතා කරන්න හැදුවේ. ඉතින් ගොඩක් වෙලාවට මේ රීති තිබ්බොත් ෆොටෝ එක මම හිතන්නේ මිනිසුන්ගේ ඇහැ ඔයාගේ ෆොටෝ එකට රඳවන්න පුළුවන් ප්‍රමාණය වැඩි. කම්පිටිෂන් එකෙන් වුණත් ඔයාගේ ෆොටෝ එක උඩට එන්න තියෙන ප්‍රමාණය වැඩි. ඉතින් අපි නොදැනුවත්ම වුණත් ගොඩක් වෙලාවට අපේ ඇහැ රඳවන්න පුළුවන් තැන් තියෙනවා. අපි මෙන්න මේ කියන තැන් වලට අපේ ඇහැ යනවා. අපි ගෝල්ඩන් පොයින්ට් අපි කියනවා ගොඩක් වෙලාවට මේ ගෝල්ඩන් පොයින්ට් කියලා. ගෝල්ඩන් පොයින්ට් වලින් අපිට පුළුවන් අපේ ඇහැ රඳවන්න මේ රූල් ඔෆ් තර්ඩ් වල ගෝල්ඩන් පොයින්ට් කියන. ඒකට මිනිහෙක්ගේ ඇහැක් හරි සතෙක්ගේ ඇහැක් හරි ගෝල්ඩන් පොයින්ට් එක ටිකක් තිබ්බොත් අලයින් කරොත් මම හිතන්නේ මිනිසුන්ගේ ඇහැ යනවා වැඩි. උතන බලන්න A B C සහ D කියලා තැන් 4ක් තියෙන මේවා අපි කියනවා ප්‍රධාන ප්‍රමුඛතා ලක්ෂ කියලා. ප්‍රධාන ප්‍රමුඛතා ලක්ෂ කියනවා අපිට කියනවා. ඒ කියන්නේ මෙතන හොඳට බලන්න ඔය ෆොටෝ එකේ හොඳට බලන්න ඔයාලා මේ ගොඩක් වෙලාවට මේ අපේ ඇහැ යන්න පුළුවන් ඇහැ අරමුණ රැඳවිය යුතු තැන් තමයි ගොඩක් වෙලාවට මේ හොඳට බලන්න මේ ෆොටෝ එකේ A B C සහ D ඔය තැන් වල අපිට පුළුවන් අපේ ඇහැ ලස්සනට රඳවලා තියා මිනිසුන්ගේ ඇහැ රඳවලා තියාගන්න. මොකද ඔතෙන්ට මොකක් හරි සබ්ජෙක්ට් එක අරමුණක් අලයින් කරොත් ඇත්තටම අපේ ඇහැ යන වැඩි. ෆොටෝ එකක් සෙන්ටර් කරලා ෆොටෝ එකක් ගන්න එක සාමාන්‍ය දෙයක්. මොකටම කරන්න පුළුවන්. හැබැයි ඕ වගේ තැන් වලට පොඩ්ඩක් ඔය ලයින් කරලා තිබ්බොත් මම හිතන්නේ ෆොටෝ එකට යන ප්‍රමාණය ඇහැ ප්‍රමාණය වැඩි තැන් වලට. හරි තමයි හොඳට බලන්න ඔය ඒ තැන් වලට ලයින් තියෙන තැන් වලට මිනිහෙක් හරි සතෙක් හරි පොඩ්ඩක් ලයින් කරොත් වම් අත පැත්ත හරි දකුණු අත පැත්ත හරි පොඩ්ඩක් හිස් තිබ්බොත් මිනිසුන්ගේ ඒ යන ඇහැ අවකාශය රික්තකයට යන ප්‍රමාණය වැඩි. මිනිසුන්ගේ ඇහැ යනවා එතෙන්ට. ගොඩක් වෙලාවට මිනිස්සු කැමති නිදහසේ ඉන්න. අවකාශය රික්තකයකට මිනිස්සු බලන් ඉන්නවා. මුහුදක් දිහා ඔයාලා බලන් ඉන්නවා ගිහිල්ලා ඈත මුහුදේ කියන අවකාශයක් තියෙන. එතන රික්තකයක් තියෙන. ඒකට මිනිස්සුන්ගේ ඇහැ ප්‍රමාණය දිශාවක් අපිට පෙන්නනවා එතනින්. දිශාව කියන එකට මිනිස්සුන්ගේ ඇහැ යනවා. ස්පේස් තියෙන දිශාවකට මිනිසුන්ගේ ඇහැ යනවා වැඩි. ඒ වගේම තමයි මෙන්න මෙතන ප්‍රමුඛතා ලක්ෂ A B C and D කියලා අරමුණ මොන හරිද අපිට පිහිටෙව්වොත් හොඳට බලන්න මෙතන. ඒ කියන්නේ ප්‍රධාන අරමුණ අපේ ඇහැ යනවා වැඩි. සහ මේකෙන් ගොඩක් වෙලාවට A සහ D කියන ලක්ෂ A සහ D කියන ලක්ෂ ටිකක් වැදගත්කමක් තියෙනවා. ඡායාරූපේ මොන හරි සබ්ජෙක්ට් එකක් තිබ්බොත් ප්‍රමුඛතා ලක්ෂ 4ක් තියෙනවා මම කිව්ව විදිහට. ඒ ලක්ෂයට ඒ කියන ඔය ලක්ෂයට අපේ ඇහැ යනවා වැඩි. මොකක් හරි සබ්ජෙක්ට් එකක් තිබ්බොත් ටක් ගාලා අනිත් ලක්ෂ වලට වඩා අපේ ඇහැ යනවා වැඩි ඔය කියන ලක්ෂයට. හැබැයි ගොඩක් වෙලාවට රූපවාහිනී හරි සිනමාව වගේ ඒ වගේ කටයුතු වලදී ටෙලිග්‍රෑම් එකක් කරනවා ෆිල්ම් එකක් කරනවා ඒ වගේ තැන්වලදී ගොඩක් වෙලාවට අපි ගොඩාක් ප්‍රබල ලක්ෂයක් තමයි කියන්නේ ස්ථානගත කරන්න තියෙන එක ලක්ෂයක් තමයි ගොඩක් වෙලාවට D කියන ලක්ෂය. ඒක ගොඩක් වෙලාවට වෙනස් වෙනවා ඇත්තටම ෆොටෝග්‍රැෆි වලදී හරි
අපි ඒක කියන ෆොටෝග්‍රැෆි වේවා සිනමා හරි ඒ වගේ තැන්වලදී සබ්ජෙක්ට් එක කරමුණක් රඳවන්න තියෙන සුදුසුම තැන ඔය D කියන ලක්ෂයේ තියෙන ලයින් එක තමයි අපි ගොඩක් වෙලාවට කියන්නේ D ලක්ෂයේ ප්‍රමුඛතා ලක්ෂයේ ප්‍රබල ලක්ෂයක් වෙනවා කියලා අපි කියන අපි D ලක්ෂයට පොඩි නමක් කියනවා දිසියුම් කේන්ද්‍රය දිසියුම් කේන්ද්‍රය කියන තමයි D ලක්ෂයට කියන්නේ මේක ගොඩක් වෙලාවට මේක ටිකක් ගැඹුරට ගියොත් තමයි මේක අපි කතන්දරේ අපි කතා කරන්නේ ඇත්තටම අපේ ඇහැ යන තැන් මේවා දැන් ඔයා ටෙලිග්‍රෑම් එකක් හරි ෆිල්ම් එකක් හරි බලද්දි මේ වගේ තැන්වල බලන්න හොඳට ඒ තියෙන ලක්ෂය හරි සබ්ජෙක්ට් එක හරි තියලා තියෙනවා ෆොටෝග්‍රැෆි වල ගොඩක් වෙලාවට ඒ ලක්ෂය ටිකක් වැදගත් වෙනවා ඒ කියන ලක්ෂය වැදගත් වෙනවා ඇත්තටම මෙතෙන්දී ඔයාලට බලා ගන්න පුළුවන් ඔය කියන කාරණාව ඉතින් මේවා ෆොටෝග්‍රැෆි රීති කියලා අපි හඳුන්වනවා. ඉතින් මේ රීති වල ගොඩක් වෙලාවට ගොඩක් දේවල් තියෙන මිනිස්සුන්ගේ ඇහැ රඳවන්න ඕන තැන් ඕන දේවල් ඕන ලක්ෂ අපේ ඇහැ අපි දන්නේ මේ ෆොටෝ එකකට අපි එළියට බැස්සට පස්සේ ෆොටෝ එකක් ගනිද්දී අපි ඇත්තටම මේවා ප්‍රැක්ටිස් කරන්න වගේ වෙන්න පුළුවන් මේවා ප්‍රැක්ටිස් කරලා තිබ්බොත් ඔයාලට එළියේදී වෙඩින් එකදී වෙන්න පුළුවන් වීඩියෝග්‍රැෆි එක වෙලදී වෙන්න පුළුවන් මේවා යූස් කරන්න පුළුවන් ටග් ගාලා අපිට අපේ ඔළුවට එනවා මේක නේද මේ වගේ තැන්වල නේද තියන්න ඕන ෆොටෝ එකක් එහෙම කියලා. ඉතින් හැම තිස්සෙම මේ වගේ දේවල් අපිට යූස් කරන්න අමාරු වෙයි. හැබැයි ඔයා ප්‍රැක්ටිස් එකක් විදියට මේ ෆොටෝග්‍රැෆි තියෙන සමහර දේවල් කරන්න ගියොත් ඔයාලට ටග් ගාලා පහසුයි. මේක ප්‍රැක්ටිකල් එකක් විදියට කරන්න ඇත්තටම ඔයාලට ඒක ඔයාලට හොඳ වෙයි ඔයාලගේ ෆොටෝග්‍රැෆි කැරියර් එකට ෆොටෝග්‍රැෆි වීඩියෝග්‍රැෆි කැරියර් එකට මේ වගේ දේවල් ටිකක් දැනගෙන ඉන්න. ඒතකොට දැනගෙන හිටියොත් මං හිතන්නේ ඔයාලට හොඳ කියන්නේ කැමරමන් සහ ෆොටෝග්‍රැෆර් ඔය දෙක වෙනස් වෙනවනේ. හොඳ කියන්නේ ෆොටෝග්‍රැෆර් කෙනෙක් වෙන්න මං හිතන්නේ මේ රීති ටික දැනන් ඉන්න ඕන. ගොඩක් අය කතා කරනවා ගොඩක් දේවල් හැමතැනම සමහර දේවල් හැබැයි ඒගොල්ලෝ දන්නේ නැහැ මේකේ තියෙන මේ මොකද්ද ෆොටෝග්‍රැෆි කියන්නේ මොකද්ද ෆොටෝග්‍රැෆි කියන්නේ ගොඩක් වෙලාවට ඉවෙන්ට් කරන එක විතරයි කියලා සමහරව හිතන් ඉන්න පුළුවන්. හැබැයි ඒක නෙමෙයි ඉතින් එහාට ගිහිල්ලා ගොඩාක් දේවල් මේ ෆොටෝග්‍රැෆි වල තියෙනවා. ඉවෙන්ට් කරන කෙනෙක් වුණත් මම හිතන්නේ ඉගෙන ගන්න ඕන දේවල් ටිකක් ගොඩක් දේවල් මෙතනින් තියෙනවා ඉගෙන ගන්න ෆොටෝග්‍රැෆි රීති යටතේ. එතකොට ඔයාලට පුළුවන් ඉගෙන ගන්න කොහෙන් හරි විධිමත් අධ්‍යාපනයක් ලැබලා මේක කරන්න පුළුවන්. මේ රීති කියන දේවල්. ඉතින් මේ දේවල් ඇත්තටම තිබ්බොත් මේ රීති කියන දේවල් ඔයාගේ ෆොටෝ එකේ ගොඩක් මම මේ කතන්දර විතරයි මම අද කතා කරන්නේ අරමුණු රැඳිය යුතු ස්ථානය ප්‍රමාණය හා දිශාව කියන එක තමයි මම අද කතා කරේ ඕන ෆොටෝ එකේ. ඒකට මීට වඩා දේවල් ගොඩක් තියෙනවා. කියන්නේ මිනිසුන්ගේ කියන්නේ අපූර්ව ශිල්පියෙක් වෙන්න හොඳ ෆොටෝග්‍රැෆර් කෙනෙක් වෙන්න ගොඩක් දේවල් බලපානවා. අපි උදාහරණයක් විදිහට කෝණය බලපානවා. ඒතර වර්ණ බලපානවා. ගොඩක් දේවල් බලපානවා. ඒතර සමපරතාව බැලන්සින් කියන එක බලපානවා. අපි කියනවා ආලෝකයේ ස්වභාවය හා දිශාව කියලා. මේ ගොඩක් දේවල් බලනවා. එකින් එක ඔයාලත් කතා කරන්න ඉස්සරහට මම සූදානම් වෙනවා. ඉතින් මම මේ දැන් කතා කරේ අරමුණ නැදිය යුතු ස්ථානය කොහෙද දිශාව කොහෙද කොතනද කියලා මම මෙතෙන්දී ඔයාලට මම කතා කරන පොඩි දෙයක්. හැබැයි මේක ටිකක් අර මම රූල් ඔෆ් තර්ඩ් එකකින් ඇතුළට ගිහිල්ලා කියන්නේ තුනෙන් දෙකේ රීතිය අපි ග්‍රිඩ් ලයින් දාලා ඔය කරන එකට ඇතුළට ගිහිල්ලා දැන් මම කිව්වා මේකේ පවර් පොයින්ට්ස් තියෙනවා. පවර් පොයින්ට්ස් නැත්නම් ගෝල්ඩන් පොයින්ට් කියලා අපි කියන මේ පොයින්ට්ස් හතර වැදගත්. මේ පොයින්ට්ස් හතරයි තියෙන්නේ. ගෝල්ඩන් පොයින්ට්ස් හතරයි තියෙන්නේ. මේ හතර වැදගත්. A B C and D මම හිතන්නේ ෆොටෝ එකේ ඔයාලා බලගන්න පුළුවන් ABCD මේ තැන්වලට මිනිස්සුන්ගේ ඇහැ යනවා වැඩි. මේක චිත්‍ර ශිල්පීන් ඉන්නා මේක චිත්‍ර ශිල්පයේ දෙයක්. හැබැයි ඒ විදිහට ෆොටෝග්‍රැෆි වලට බලපාන මිනිස්සුන්ගේ ඇහැ යන්නේ ඔයාගේ ෆොටෝ එකක් දිහා බලන් ඉන්නේ ඒ නිසා. ඔයාටත් එහෙමයි. ඔයා වෙන කෙනෙක්ගේ ෆොටෝ එකක් දිහා බලන ස්ටඩි කරනවා නම් ඒක ඔයාලට නේ කියන්නේ ආයාසයෙන්ම එකක් අපි දන්නේ නැහැ මේක මෙහෙම වෙනවා කියලා දන්නේ නැහැ කියලා හිතන ෆොටෝග්‍රැෆි සම්බන්ධයෙන් මම කියා දෙන්න කලින් මේක දන්නේ නැහැ කියලා හිතන ටග් ගාලා අපේ ඇහැන්නේ ඒක නිසා ඔයා හොඳට බලන්න රේල් පාරක් දිගේ ඈතට රේල් පීරි දිගේ ඈතට ටිකක් අනන්තයක් පේනවා නම් අපේ යන්නේ ලීඩින් ලයින්ස් මම මේක වීඩියෝ එකක් ඔයාලට ගෙනාවා ඒ යන්නේ අපේ ඇහැ යනවා අනන්තයේ දිගේ අර ලයින්ස් දිගේ අපේ ඇහැ යනවා දිගට ඒක නිසා තමයි අපේ ඇහැ යන්නේ. අර ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා මේ ෆොටෝග්‍රැෆි වල. ඉතින් ඉවෙන්ට්ස් කර ඉන්නවට වඩා මම හිතන්නේ මේ දේවල් ගැන දැනගෙන චුට්ටක් එක්ස්පර්ට් කෙනෙක් වෙනවා නම් මම හිතන්නේ ඔයාලට තව පුළුවන් හොඳට මේ දේ ඩිවෙලොප් කරගන්නවා වගේ වීඩියෝග්‍රැෆි කැරියර් එක ෆොටෝග්‍රැෆි කැරියර් එක ගොඩක් දේවල් යොදා ගන්න පුළුවන්. ඒතර අනිත් අයට වඩා ඔයා චුට්ටක් වෙනස් වෙනවා. මොකද ඔයා සමහර දේවල් යූස් කරනවා වැඩි. එතකොට ඔයා අනිත් අය දන්නවා ඔයා මේ දේවල් දන්නවා. එතකොට තමයි ඔයාගේ ෆොටෝ එකක් ඔයා মালටි ටැලන්ටඩ් පර්සන් කෙනෙක් ෆොටෝග්‍රැෆර් කෙනෙක් වෙන්නේ. ඉතින් මම අද කියා දීපු දේවල් මම හිතන්නේ වැදගත් වෙයි කියලා හිතනවා මේ ඇහැ රැඳවිය යුතු තැන ෆොටෝ එකක් ගනිද්දි.
සබ්ජෙක්ට් එකක් නැති වුණත් සබ්ජෙක්ට් එකක් අනිවාර්යෙන් තියෙන්න ඕන සබ්ජෙක්ට් එක නැති වුණත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි සමහර සබ්ජෙක්ට් එකක් තියෙද්දි මිනිස්සෙක්ගේ හරි සතෙක්ගේ හරි ගණේදී මෙන්න මේ තැන් ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන මේ A B C and D කියන ලක්ෂ්‍ය ටිකක් වැදගත් අපිට. ඒ දේවල් වලට තමයි අපි ඇහැ යන්නේ. ඒතර A ලක්ෂ්‍ය ටිකක් වැදගත්. D ලක්ෂ්‍ය ඊට වඩා ටිකක් හාත්පසින් වෙන්න සිනමා හරි කොහෙද හරි සිනමා ෆිල්මින් ශාස්ත්‍රයේ රූපවාහිනී සිනමා ශාස්ත්‍රයේ ගොඩක් වෙලාවට ඔය D කියන ලක්ෂ්‍ය සබ්ජෙක්ට් එකක් තිබ්බට පස්සේ තමයි ගොඩක් වෙලාවට ඒගොල්ලෝ හොඳයි කියලා කියන්නේ. අතරම අර ඒ වගේ දේවල් ගොඩක් වෙලාවට වැදගත් වෙනවා සාමාන්‍යයෙන් අපේ ඇහැ රඳවන්න ඕන තැන්. මම කිව්වේ A සහ D ලක්ෂ්‍ය දෙක ටිකක් වැදගත් වෙනවා. එතනනුත් A ලක්ෂ්‍ය වැදගත්. හැබැයි D ලක්ෂ්‍ය ගොඩක් වෙලාවට වැදගත් වෙන්නේ අර සිනමා හා රූපවාහිනී ශාස්ත්‍රයන්හි මොනවා හරි දෙයක් අපි කරනවා නම් එක වැදගත් අපි D කියන ලක්ෂ්‍ය ඇහැ රඳවිය යුතු ස්ථාන තමයි මම අද කතා කරේ. ඉතින් ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලට කමෙන්ට් එකක් දාන්න පුළුවන්. ඔයාලා දන්න දේවල් කමෙන්ට් එකක් විතර දාන්න කිසි ප්‍රශ්නයක් නැහැ. අද වෙද්දි ගොඩක් වෙලාවට මේ ශ්‍රේෂ්ඨ ගොඩක් අය ඉන්න ෆොටෝග්‍රැෆර්ස්ලා ඉන්නවා. ඇත්තම ඒක හොඳයි, හොඳ ප්‍රවණතාවය, හොඳ ට්‍රෙන්ඩ් එකක්. පුංචි ළමයි ඉන්නවා ඇවිල්ලා. ඉතින් ඒක හොඳයි. මම තව වීඩියෝ එකක් ඔයාලලා ගෙනත් දෙනවා. ඉස්සරහට මම ගෙන හිතන් ඉන්නවා කොහොමද වෘත්තිමය වශයෙන් කොහොමද ෆොටෝග්‍රැෆර් කෙනෙක් කියන්නේ කවුද ඉඳමන්ද කියලා අපි කතා කරමු. එකතක මේක ටිකක් වැදගත් ඔලු තියාගන්න. මේ රූල් ඔෆ් තර්ඩ් එකෙන් චුට්ටක් එහාට ගිහිල්ලා ගැඹුරු දෙයක් මට කියන්න ඕන වුණා ඔයාලට. ඉතින් මං හිතන්නේ මේක දන්න අය ඇති නොදන්න අය ඇති. යටින් කමෙන්ට් එකක් දාන්න ඔයා දන්න දේවල් මොනවද කියලා. ඉතින් තැන්ක් යූ මගේ වීඩියෝ එකත් එක්ක අද එකතු වෙලා හිටියට. කමෙන්ට් එකක් දාන්න මොන හරි දෙයක් ඉගෙන ගත්තා නම් ඒක මට ශක්තියක් වෙයි. මගේ මේ වීඩියෝස් වලට මොන හරි දෙයක් ඔයාලට අවශ්‍ය නම් තව වීඩියෝස් වලින් කතා කරන්න එකත් කමෙන්ට් එකක් විතර දාන්න. thank you.